මචං මම මේ කරන්නේ අපේ වැදගත් රස්සාව අපි හම්බ කරගෙන කන රස්සාව බැකෝකාරයෝ ලොරිකාරයෝ කියන තැනට දාපු මිනිස්සුන්ට අපි වැදගත් මිනිස්සු කියලා ඔප්පු කරන එක. ඒ වගේම මගේ පෝස්ට් ෂෙයා කරලා ඔයාලා කරන්නේත් මං කරන දේම තමයි මචං. ඉතින් මචං ඔය පට්ට කටු කාලා දුක් විඳලා පුරාගෙන් ගුටි කාලා අවුරුදු ගාණක් අමාරුවෙන් පළපුරුද්ද හදාගත්තු ඩ්‍රයිවර් කෙනෙක් එහෙම නැත්නම් ඔපරේටර් කෙනෙක් කවදාවත් මචං හොරකම් කරන්නේ නම් නෑ. ඒ වගේම කිසිම මිනිස්සෙකුට වංචාවක් කරන්නෙත් නෑ මචං. මොකද බං දාඩිය සුවඳ මනුස්සකමේ වටිනාකම නැති බැරි උන්ගේ අසරණකම අපි හොඳට දන්නවා මචං. ඒ දේවල් අපි දන්නේ පොතක් කියවලා එහෙම නැත්නම් වෙන කෙනෙක් කියන දෙයක් අහන් හිතලා නෙමෙයි මචං. අපේ මත්දැකීම් වලින් තමයි මේ දේවල් අපි දැනගෙන තියෙන්නේ. අනික් වටිනාම දේ තමයි අපි අමාරුවෙන් හදාගත්තු මේ නම හොරකමක් වංචාවක් නිසා නැති කරගන්න කවදාවත් උත්සාහ කරන්නේ නෑ මචං. මොකද ඔය නම හදාගන්න අපි විඳපු දුක දන්නේ උඩ ඉන්න දෙවියෝයි අපේ හිතයි විතරයි මචං. ඒ වගේම තමයි මචං වැඩ ඉගෙන ගන්න කාලේ කිසිම කට්ටක් ආපු නැති උදේ නැගිටපු වෙලාවෙ ඉඳන් රෑ වෙනකම් මුළු දවසම දුක් විඳපු නැති පුරාගේ කරට අත දාගෙන සිගරට් එක බීපු අය ඔපරේටර් ඩ්‍රයිවර් කියන නම් ඒගොල්ලොම හදාගත් අය තමයි මේ වැදගත් රස්සාව විනාශ කරලා දාන්නේ. ඉස්සර අපිට හිටිය ගුරාලා මතකද මචං? කරට අත දාගෙන සිගරට් බොන්න තියා වැරදි වචනයක් කටින් පිට වුණත් අම්මා අප්පා නැති වෙන්න හොඳට අහගන්නව නේද මචං? අපි ගෝලයට ගියපු දවසේම මැෂින් එකේ ඉඳා ගනින් උඹට ඕන දෙයක් කරපන් එහෙම කියලා අපිට දුන්නේ නෑ නේද මචං? අඩුම සෑහෙන කාලයක් යනකම් ඔය මැෂින් එකේ සීට් එකේවත් ඉඳ ගන්න දුන්නේ නෑ. මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙන ඕමනාව ආසාව වැඩි කරලා පුළුවන් තරම් කට්ට දීලා රස්සාවේ වටිනාකම උගන්වන්න සෑහෙන දුකක් දුන්නා මචං. එයාලා අපිට ඉගැන්නුවේ මැෂින් විතරක් නෙමෙයි නේද බං? සමාජයේ කොහොමද ජීවත් වෙන්නේ? මිනිස්සු කොහොමද අඳුරගන්නේ? මැරෙනකම් මේ සමාජයේ ජීවත් වෙන්න ඕන දැනුම අපිට දුන්නා. ඒක තමයි මචං විදිහ. ඒක තමයි මචං ක්‍රමය. අපි දන්නවා මචං අපේ නම කැත කරගන්නේ නැතුව හොඳ කෙලින් තියාගෙන වැඩකට ගිහිල්ලා රෙස්පෙක්ට් එකේ ආයෙ ගෙදර එන්න. ඒ වගේම තමයි බං අපි වැඩක් කරාම ආයෙ තව කෙනෙකුට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නම් නෑ බං. ඉතින් මචං උඹලා කොහොම ආයද කියලා අපිට වැඩක් නෑ බං. කට්ට කෑවත් නැතත් ඒක අපිට අදාළ නෑ. හැබැයි අපි දුක් විඳලා ඔපරේටර් ඩ්‍රයිවර්ලා කියලා හදාගත්ත නම විනාශ කරන්න නම් එපා මචං. ඒ වගේම තමයි බං මේ තරම් කටු කාලා මේ තරම් දුක් විඳලා රෙස්පෙක්ට් එකේ වැඩ කරන අපේ කොල්ලෝ උඹලට බැකෝකාරයෝ ලොරිකාරයෝ නේ